මෙහෙම හදාගත්තම කජු ඉව වගේ රසයි මේ කව්පි ව්‍යංජනේ. එළවලු විතරක් නෙමෙයි. ධාන්‍ය වර්ගත් රසව රසට උයා ගන්න පුළුවන්. ඉතින් අද මම උදේට රසව රස කව්පි ව්‍යංජනයක් හදාගත්තා. ඉතින් ඔයාලත් මේ විදිහට හදන්න බලන්නකෝ. මම කව්පි අහුරු 3ක් දාගත්තා පෙඟෙන්න කලින් දවසේ රෑ. උදේට තමයි උයන්න යන්නේ. ඔන්න දැන් කව්පි ටික හොඳට පෙඟිලා. ඊට පස්සේ වතුර ටික අයින් කරගෙන ඇවිල්ලා තැම්බෙන්න තියාගත්තා. දැන් ඔන්න තැම්බීගෙන එනවා. සාමාන්‍ය විදිහට තැම්බිලා තියෙන්නේ. මම මේකට මිරිස් කුඩු තේ හැන්දයි, තුන පහ කුඩු තේ හැන්දයි, කහ චූට්ටක එකතු කරගන්නවා. ලුණුත් එකතු කරගත්තා. ඊට පස්සේ කලම් කරලා වහලා තියෙනවා තව චුට්ටක් කියලා. කව්පි ටික තැම්බෙනකම් මම කපාගත්ත ලුණු, අම්මිරිස්, සුදු ලුණු කරපිංචා. දැන් ඔන්න කව්පි ටික හොඳට තැම්බිලා තුන පහ ටිකත් එක්කම මම අයින් කරගන්නවා මේක. අයින් කරගෙන ඇතිරිටම දාගත්ත තෙල් මේසැඳි 2ක් විතර. අපතේ හැන්දක් දාගත්ත තෙල් රත් වෙනකොට උළු හාලත් දාගත්ත ඒ ප්‍රමාණයට. දැන් කපාගත්ත ලුණු ටික එකතු කරගත්තා මම. ටිකක් බැදීගෙන එනකොට සුදු ලුණුත් එකතු කරගත්තා. මේ ටික ටිකක් වෙලා බෙද ගන්න ඕන සුන්දර ප්‍රමාණයට. දූලි පාට කරගන්නේ නැතුව. ඊට පස්සේ අමිරිස් කරපිංච ටිකත් එකතු කරගත්තා. තවදයක් දාන්න අමතකුණා රම්පි වලදා ගන්න. කෑලි මිරිසුත් තේ හැන්දක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා තියලා කලවම් කරලා උකු පොල් කිරි ටිකක් දාගත්තා. කෝප්පයක් විතර. යාන්තමට උතරගෙන එනකොට තඹගත්ත කව්පි ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ වහලා අඩු ගින්න උයාගත්තා. ඉතින් මේ තියෙන රසව රස කව්පි ව්‍යංජනේ බලන්නකෝ හදලා මෙහෙම. ඉතින් ඔයාලත් මේ විදිහට හදනවා ඇති. හදන්න නැති අයට අද වීඩියෝ එක කළේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් බලලා මගේ පේජ් එකත් ෆලෝ කරගෙනම යන්න. ගිහින් එන්න සුබ දවසක් අර සියලුම දෙනාට.